ආයුබෝවන් සුබ දවසක්. මහින්ද රාජපක්ෂ අල්ලස් කොමිසමට යාම සිදුවුණේ හරියට මස් කඩේකට ගවයෙක් දක්වනවා වගේ. ඊටාම අසීරුවෙන්, ඊටාම අකමැත්තෙන් සහ පණ බයෙන්. හැබැයි වැඩියෙන්ම උඹෑ කිව්වේ වටේ හිටපු හරක්. උඹෑ කීමට අමතරව ඔය සමහරු මහින්දගේ විපත විනෝදයකට පෙරලාගෙන තිබුණා. කොහොම නමුත් පළමුවත් මිලියන 20යි, දෙවනුවත් මිලියන 20යි, තෙවනුවත් මිලියන 20යි කියලා කාපු කෑමේ හැටියට ඕවා තනියම දිරව ගන්න අමාරුයි. ඉතින් මහින්දලාට දිරවද්දී වටේම ඉන්න හරකුන්ට උඹෑ කියවෙනවා. ඒ වගේම මහින්දලාට රනිල්ලාට පවා ඉහළින් ක්‍රියාත්මක වන නීතිය ඔය ස්ත්‍රී දූෂණයකට චෝදනා ලබා සිටින පල්ලෙගම හේමරතනට පහළින් ක්‍රියාත්මක වනවාද කියන ගැටලුව දැන් තිබෙනවා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් හැමදාම වගේ ඔබට මතක් කරනවා මේක නීති දැනුම බෙදා දෙන YouTube නාලිකාවක්. අපි දේශපාලනයත් කතා කරනවා. ඉතින් ඔබ දැනටමත් අපේ channel එක subscribe කරලා නැතිනම් අපි channel එක subscribe කරගෙනම වීඩියෝ එකට යමු. පල්ලෙගම හේමරතනගේ නවලෝක සිද්ධියට කලින් ඔය මහින්ද රාජපක්ෂ අල්ලස් කොමිසමට කැඳවීම ගැන කතා කළොත් එයා බස් ගනුදෙනුවට අදාළව මිලියන 60ක අල්ලසක් ලබා ගත්තාය කියලා මහින්ද රාජපක්ෂට එරෙහිව තිබෙන චෝදනා සම්බන්ධයෙන් කට උත්තර ලබා ගැනීමට මහින්දව අල්ලස් කොමිසමට කැඳවලා තිබුණා. මේ කැඳවීම ගැන මහින්දව දන්වලා තිබුණේ ඔය කපිල චන්ද්‍රසේන මිය යන්න කලින්. ඔබ දකින්න ඇති සමහරු කියනවා මුලින්ම කපිල මිය ගියා. පස්සේ මහින්දව අල්ලස් කොමිසමට කැඳවුවා. මේවා සැලසුම් සහගත කුමන්ත්‍රණ වගේ දෙයක්. මහින්ද අල්ලස් කොමිසමට යාමට පෙර කපිල මිය යාම සැලසුමක්ද කියලා හොයන එක අපිට අයිති රාජකාරියක් නෙවෙයි. ඒවා අදාළ ආයතනවල රාජකාරී. නමුත් තැන තැන ප්‍රචාරය වන බොරු කතන්දරවල සැබෑ තත්වය හෙළිකර ගැනීම වගේම සත්‍ය තොරතුරු දැන ගැනීම ජනතාව සතු අයිතියක්. කොහොම නමුත් මේ කැඳවීම සම්බන්ධයෙන් ඔය සාටකය වටා බැඳ සිටින ගවයන් නුවමනාවට වඩා කුලප්පුණ ගතියක් ප්‍රදර්ශනය කළා. ඔය ඉත්තේ කන්දේලා පවා වේදිකාවල මයික් පලනවා අපි දැක්කා. මහින්ද රාජපක්ෂ තමයි නූතන දුටු ගැමුණු කියලාත් කිව්වා. අපරාධය ඔය පර්සි මහේන්ද්‍ර මහින්ද රාජපක්ෂ හැටියට නම වෙනස් කරගත්තු වෙලේ දුටු ගැමුණු කියලා දාගන්නයි තිබුණේ. මේරි ලූඩ් වික්‍රමසිංහටත් තිබුණා ශිරන්ති වෙනුවට රන්මැණිකා කියලා දාගන්න. ඔය ඉතිහාසයෙන් නොදන්න නූගත් බයියෝ හිතාගෙන ඉන්නවා දුටු ගැමුණුගේ බිසව තමයි විහාර මහාදේවිය කියලා. ඉතින් මහින්දට දුටු ගැමුණු කියලා ශිරන්තිට විහාර මහාදේවි කියන ගමන් තව අපිට ඉතිහාසය අමතක නෑ කියලත් ලැජ්ජ නැතුව කියනවා. ඕක ඉතිහාසය අමතක නැතිකම නෙවෙයි, ඉතිහාසය නොදන්නකම. දුටු ගැමුණුගේ ඉතිහාසය නෙවෙයි මේ ජීවතුන් අතර ඉන්න මහින්දලාගේ ඉතිහාසයවත් නොදන්න නොතේරෙන පුන්නක්කු බයියන්ට දුටු ගැමුණුගේ අගබිසව ගැන ඉතිහාසය කියලා දෙන්න අපිට අවශ්‍ය නැහැ. ඔය යුද්ධ ඉවර කරපු ඉතිහාසය විතරයි ඔය බයි ප්‍රජාව ඉතිහාසය කියලා එකකට දන්නේ. යුද්ධෙත් එක්කම රට ඉවර කරපු එකත් හරිනම් මතක තියාගන්න ඕනේ. අල්ලස් කොමිසමේ ගේට්ටු අසලට ආපු වයසක උන්දලාට අමතරව යුද්ධ කාලේ ඉපදිලාවත් හිටපු නැති ඇච්චෙකුත් කතාවක් පවත්වලා තිබුණා. යුද්ධ කාලේ ඉපදිලා හිටියෙත් නැතිලු, ඒත් ඒ කාලේ කොළඹාවේ බයෙන්ලු. ඔය තමයි ටික්ටොක් ජනපති නාමල්ට ගැළපෙනම ලදරු බලකාය. දේශපාලකයෝ ඉදිරියේ ලාඩම් වගේ කොඳු ඇද කරගත්තු දෙමව්පියන්ට ජාතක වුණ කොඳු හයිය නැති ලදරුවෝ. ඉතින් ඔතෙන්ට ආපු බහුතරයේ අපේක්ෂාව වුණේ මහින්දට සහාය දැක්වීමට වඩා නැටීම, ගැයීම, විනෝද වීම, ප්‍රසිද්ධ චරිත සමග සෙල්ෆි ගැසීම වගේ විනෝදකාමී එකක්. මේ විදිහට මහින්දලාගේ පාක්ෂිකයෝ මහින්දලාගෙන්ම ආතල් ගැනීම එක අතකින් මරාට විතරක් නෙවෙයි අපිට දරා ගන්නත් අමාරුයි. තව ඔය අම්මන්ඩිලා හිටියා ආදරේ මහින්දටයි ආදරේ කියමින් පාර පුරා නටපු. ඒවනම් තනිකරම පෞල් ප්‍රශ්න. කොහොම නමුත් නීතිය ක්‍රියාත්මක වෙද්දී නීතියට සහාය දක්වලා Taman දන්න දේ අල්ලස් කොමිසමට කියන්න අනිත් හැමෝටම පුළුවන් නම් මහින්ද රාජපක්ෂටත් පුළුවන් විය යුතුයි. ඔය එක පොහොට්ටුවෙක් කියනවා මහින්ද රාජපක්ෂව අල්ලස් කොමිසමට කැඳවීම ඒ අයට ලැජ්ජාවක්ලු. උන්ට අනුව හොරා කෑම ලැජ්ජාවක් නෙවෙයි. ඒක නම්බුකාර දෙයක්. හොරා කාලා අතටම හසු වීම තමයි ලැජ්ජාව. කොහොම නමුත් මහින්ද රාජපක්ෂ කියන්නේ එයාලා හිතාගෙන ඉන්නවා වගේ අස්පර්ශනීය පුද්ගලෙක් නෙවෙයි. අනික අල්ලසක් අරගෙනත් නැතිනම් සිංහයෙක් වගේ තනියම ඇවිත් Tamanගේ නිර්දෝෂීභාවය වෙනුවෙන් පෙනී සිටින්න පුළුවන්නේ. එන්න කියපු දවසේ ඉඳලා ඊටාම නාඩගම් ස්වරූපයකින් විවිධාකාරයෙන් Tamanගේ බය ප්‍රදර්ශනය කිරීමක් තමයි අපි මුල සිටම දැක්කේ. ඔය තාත්තලා පුතාලට අමතරව එහෙන් සට්ටැමියෝ අඬනවා, මෙහෙන් මුරකාරියොත් අඬනවා, තව පැත්තකින් රෙදි අපුල්ලන්නෝ අඬනවා. අපිට තේරුම් ගන්න අමාරුයි මේ ඇඬිලිවල පරමාර්ථය කුමක්ද කියලා. අල්ලනකොට කෙඳිරි ගන්න එපා කියලා ජනාධිපතිවරයා කල්තියාම කිව්වෙත් මේ පුහු චරිතවල සැබෑ ලාමක
ලාමක ස්වභාවය දන්න නිසාම විය හැකියි. ඔය පිස්සු කුට්ටිලා කොළඹ එන ගමනේදී පෙර පාසල් ළමයි සින්දු කියනවා වගේ නාට්‍යමය ස්වරූපයකින් ගීතයක් ගායනා කරලා සමාජගත කරලා තිබුණා. බීඩි චානකත් පසෙකින් ඉඳගෙන පිස්සු කුට්ටිට සහාය දක්වනවා අර කොන්සර්ට් එකක මල් ගහකට පෙනී ඉන්න ළමෙක් වගේ. මේ අන්දරේලාගේ විහිළු සහගත හැසිරීම නිසා මහින්ද රාජපක්ෂ අල්ලස් කොමිසමට කැඳවීමේ කතාවේ බරසාර බව පවා හැල්ලු වෙලා විහිළුවක් බවට පත් වුණා. මහින්දගේ අල්ලස් කතාව චුට්ටක් පැත්තකින් තිබ්බොත් දැන් ඔය කාටත් ඉහළින් ක්‍රියාත්මක වන නීතිය පල්ලෙගම හේමරතනට පහළින් ක්‍රියාත්මක වෙනවාද කියන ගැටලුව මේ රටේ පුරවැසියන් වන අපට ඇති වෙලා තිබෙනවා. නීතියට ඉහළින් කිසිවෙක් නැහැ කියන එකේ තේරුම කිසිම පුද්ගලයෙකුට නීතිය ඉදිරියේ සුවිශේෂී සැලකිලි නැහැ කියන එක. ඒ සර්ව සාධාරණත්වය පොදුවේ භික්ෂූන්ටත් අදාළයි. භික්ෂූන් ලෙස පෙනී සිටින චීවරධාරීන්ටත් අදාළයි. පල්ලෙගම හේමරතන සම්බන්ධයෙන්ුත් ඒ එසේම වළංගු විය යුතුයි. බාලවයස්කාර දැරියක් බරපතල ලෙස ලිංගික හිංසනයකට ලක් කළ බවට චෝදනා එල්ල වුණාට පස්සේ ඔය සිදුවීමට අදාළ නඩුවේදී අධිකරණයේ විසින් පොලිසියේ හැසිරීමත් ප්‍රශ්න කළා. ඔය ළමා ආරක්ෂණ අධිකාරිය මේ පිළිබඳව ඉතා උනන්දුවෙන් කටයුතු කරද්දී ශ්‍රී ලංකා පොලිසිය මුල සිටම අලස හැසිරීමක් තමයි ප්‍රදර්ශනය කළේ. කොහොම නමුත් සිද්ධියට අදාළ අනෙක් සැකකරුවන් අත්අඩංගුවට පත්වෙද්දී පල්ලෙගම හේමරතන හිමි කොළඹ නවලෝකරෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටියදී අත්අඩංගුවට පත් වූ බව කිව්වා. අධිකරණයේ නියෝග කළා මේ සැකකරුව රක්ෂිත බන්ධනාගාරගත කරන්න කියලා. නමුත් මාධ්‍ය වාර්තා කරන පරිදි පල්ලෙගමව රක්ෂිත බන්ධනාගාරගත කරලා නැහැ. නවලෝකරෝහලේම තමයි සැතපීලා ඉඳලා තිබෙන්නේ. සාමාන්‍ය ක්‍රියාපටිපාටිය තමයි සැකකරුවෙක්ව රක්ෂිත බන්ධනාගාරගත කරන්න කියලා අධිකරණය නියෝග කළාම අනිවාර්යයෙන්ම රක්ෂිත බන්ධනාගාරගත කිරීම. අසනීප තත්වයක් තිබෙනවා නම් බන්ධනාගාර රෝහල වෙත යවනවා. අපි දන්නේ නැහැ දැන් නවලෝකරෝහල බන්ධනාගාර රෝහලක් ලෙස කටයුතු කරනවාද කියලා. කොහොම නමුත් බන්ධනාගාර රෝහලේ තිබෙන පහසුකම් අදාළ රෝගියාට ප්‍රතිකාර කිරීම සඳහා ප්‍රමාණවත් මදි නම් ජාතික රෝහලට මාරු කර යවනවා. විවිධ පෞද්ගලික රෝහල් වල තබන්නේ නැහැ. ඉතින් මේක නීති විරෝධී ක්‍රියාවක්. අධිකරණ තීන්දුව ක්‍රියාත්මක නොකර අත්නෝමතිකව ක්‍රියා කිරීම අධිකරණයට සිදු කළ අපහාසයක් ලෙස සැලකන්න පුළුවන්. ඒ වගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ආරක්ෂා කොට සුරක්ෂිත කර ඇති මූලික අයිතිවාසිකම් කඩ කිරීමක්. ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වන වගන්තිය ප්‍රකාරව 12 වගන්තියේ සඳහන් කරනවා නීතිය පසින්දලීම සහ ක්‍රියාත්මක කිරීම නීතියේ රැකවරණය සර්ව සාධාරණ විය යුතුයි කියලා. 12 වගන්තිය ප්‍රකාරව කිසිම පුරවැසියෙක් වර්ගය ආගම භාෂාව කුලය ස්ත්‍රී පුරුෂ භේදය මත දේශපාලන මතය හෝ උපන් ස්ථානය මත හෝ කිසිදු හේතුවක් මත වෙනස්කමකට හෝ විශේෂත්වයකට ලක් නොකළ යුතුයි. මේ අවහිරේ නැත්තේ කාන්තාවන්ගේ ළමයින්ගේ සහ අබලයන්ගේ ප්‍රගතිය සඳහා නීතිය ක්‍රියාත්මක වෙද්දී පමණයි. ඒකත් නීත්‍යානුකූලව. එතකොට පල්ලෙගම හිමි කාන්තාවක්ද ළමයෙක්ද එහෙම නැත්නම් අබලයෙක්ද? අබලයෙක් නම් ඒ අබලතාවය අධිකරණයේ වෙත දැනුම් දී තිබේද කියලා අපි පුරවැසියෝ විදිහට අහනවා. ඔය හිටපු විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහටවත් නොලැබුණ පල්ලෙගම හිමිලාට ඇති අසීමාන්තික බලය චීවරයද? එහෙම නැත්නම් අටම ස්ථානාධිපති ධූරයද? මේ විදිහට සැමට සමානව ක්‍රියාත්මක විය යුතු බවට ව්‍යවස්ථාවේ සඳහන් වන ශ්‍රී ලාංකීය පුරවැසියාගේ සර්ව සාධාරණත්වයේ අයිතියයි මේ උල්ලංඝනය වෙන්නේ. අනිත් අතට දූෂණය වූ බවට චෝදනා කරන්නේ බාලවයස්කාර දැරියක්. ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණ චෝදනාව ඔය අල්ලපුවත්තෙන් පොල් ගෙඩියක් සොරකම් කළා වගේ සුළු අපරාධයක් නෙවෙයි. බරපතල අපරාධයක්. විශේෂයෙන්ම ළමයෙකු සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමේදී නීතිය ඉතා ඉක්මනින් සහ තදින් ක්‍රියාත්මක වෙනවා. නමුත් මේ සිදුවීමේදී ඔය නීතිය ක්‍රියාත්මක කළ යුතු ආයතන චූදිතයාගේ පාර්ශවයට පක්ෂග්‍රාහීව ක්‍රියාත්මක වෙලා තිබෙනවාද කියලා මේ රටේ ඇස් පේන සහ කන් ඇහෙන පුරවැසියෝ ප්‍රශ්න කරනවා. ඉතින් නීතියේ ආධිපත්‍ය තිබිය යුත්තේ සියල්ලට ඉහළින්. ඒ කියන්නේ මහින්දලාටත් ඉහළින් වගේම පල්ලෙගමලාටත් ඉහළින්. නීතියවත් යුක්තියවත් චූදිතයාගේ රෙද්ද පල්ලෙන් බේරීම පුරවැසියන් වන අපට අනුමත කළ හැකි දෙයක් නෙවෙයි. ඉතින් මේ සිදුවීම ගැන ඔබ මොකද හිතන්නේ? ඔබේ අදහසත් පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම අපි තවදුරටත් මෙවැනි වැඩසටහන් මේ නාලිකාව හරහා ගෙනෙනවා. ඉතින් ඔබ මෙවැනි වැඩසටහන් වලට කැමැත්තක් දක්වන අයෙක් නම් අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා.